යාළුවනේ 2026 අවුරුද්දේ අතේ තියෙන පුංචිම මුදලින් ගෙදර ඉඳන් මාසිකව හොඳ ආදායමක් ගන්න පුළුවන් සුපිරි ස්මෝල් බිස්නස් අයිඩියාස් කීපයක් අරන් තමයි අද මම ආවේ. අද කාලේ රැකියාවක් කරන ගමන් හෝ ගෙදරට වෙලා ඉන්න ගමන් අමතර ආදායමක් හොයන එක ගොඩක් අයට ලොකු අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. ලොකු ප්‍රාග්ධනයක්. ඒ කියන්නේ ලක්ෂ ගණන් සල්ලි නැතුව ඉතාම අඩු මුදලකින් අදම පටන් ගන්න පුළුවන් සාර්ථක බිස්නස් ක්‍රම ටිකක් ගැන අද අපි කතා කරමු. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අපේ පළවෙනි අදහස තමයි හෝම් බේකරි ඇන්ඩ් ස්නැක් මේකින්. ගෙදරදී හදන කේක්, කප් කේක්, ඩෝනට්ස් නැත්නම් රෝල්ස් සහ පැටිස් වගේ කෙටි ආහාරවලට හැමදාම ලොකු ඉල්ලුමක් තියෙනවා. රුපියල් 10ක 2000ක විතර අමුද්‍රව්‍ය ටිකක් අරන් ගෙදර තියෙන oven එකකින් හෝ ලිපෙන්ම වැඩේ පටන් ගන්න පුළුවන්. ළඟ තියෙන කඩවල් වලට දාන්න හෝ සෝෂල් මීඩියා හරහා ඕඩර්ස් ගන්න ලේසියෙන්ම පුළුවන්. දෙවෙනි අදහස තමයි garment tailoring and alteration services. එයාට ගෙදර මහන මැෂින් තියෙනවා නම් අලුතෙන් ඇඳුම් මහනවට අමතර ඇඳුම් වල දිග අඩු කිරීම, සිප් හදලා දීම හෝ ප්‍රමාණය වෙනස් කිරීම වගේ ඇල්ටරේෂන් වැඩවලින් ඉක්මනට ආදායමක් ගන්න පුළුවන්. මේ සඳහා යන ප්‍රාග්ධනය ඉතාම අඩුයි. ගෙවල් ළඟ ඉන්න අයට මේ සේවාව දීලා ලේසියෙන්ම වැඩේ පටන් ගන්න පුළුවන්. තුන්වෙනි අදහස තමයි homemade cleaning products making. ගෙදරින්ම හදන dishwash එහෙම නැත්නම් පිඟන් සෝදන දියර, tile cleaner හෝ hand wash සැකසීම. මේවට අවශ්‍ය chemical formula සහ අමුද්‍රව්‍ය ඉතා අඩු මුදලට තොග කඩවලින් ගන්න පුළුවන්. කුඩා බෝතල් වලට දාලා හෝම්මේඩ් ලේබල් එකක් ගහලා කඩවලට සහ ගෙවල් වලට විකුණන්න පුළුවන්. හතරවෙනි අදහස තමයි dry ration and spice small packaging. හාල් මැස්සෝ, කරවල, රටකජු හෝ මුං ඇට වගේ දේවල් තොග පිටින් අරන් ගෙදරදී ග්‍රෑම් 100 හෝ ග්‍රෑම් 250 කුඩා පැකට් වලට කඩලා විකිණීම. අද කාලේ ගොඩක් අය එකපාර විශාල ප්‍රමාණවලට වියදම් කරන්නේ නැති නිසා මේ වගේ කුඩා පැකට් වලට සිල්වර් කඩවල ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා. පස්වෙනි අදහස තමයි scented candles and essential oil packs. සුවඳ ඉටිපන්දම් හදන එක මේ දවස්වල ගොඩක් පොපියුලර් හා ට්‍රෙන්ඩ් එකක්. වැක්ස් සහ ෆ්‍රැග්‍රන්ස් ස්වල්පයක් අරන් කුඩා වීදුරු කෝප්පවලට සුවඳ ඉටිපන්දම් හදලා ලස්සන රිබන් එකක් දාලා පැක් කරලා සෝෂල් මීඩියා හරහා හෝ ගිෆ්ට් ෂොප්ස් වලට විකුණන්න පුළුවන්. ඉතින් බලන්න 2026 අවුරුද්දේ ගෙදර ඉඳන් සල්ලි හොයන්න ක්‍රම ඕන තරම් තියෙනවා. ඕන කරන්නේ ඔයාගේ උනන්දුව සහ කැපවීම විතරයි. මේ අදහස් වලින් ඔයාට ගැලපෙන එක අදම තෝරගෙන පොඩියට හරි වැඩේ පටන් ගන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ජය වේවා.